සාදු සාදු සාදු. අප මේ සිටින්නේ බලවින්න පුරාණ ගංගාරාම විහාර භූමියේ. මෙහි සිට අප ඔබට රැගෙන එන්නේ 2024 නොවැම්බර් මාස 3-4 දෙදින පුරා පැවැත්වුණු කටින පූජා මහෝත්සවයේ විශේෂ අවස්ථා ඇතුළත් කර ගනිමින් නිර්මාණය කරන ලද වැඩසටහනක්. බලවින්න පුරාණ ගංගාරාම විහාරයේ විහාරාධිපති නම කියන්නට අවසරයි පූජ්‍ය රන්නේ නන්දසිරි ස්වාමීන් වහන්සේගේ අවසරය සහ ආශිර්වාදය ඇතුව අප වැඩසටහන මෙලෙස ආරම්භ කරමු. වැඩසටහන ආරම්භයට පෙර ඔබව දැනුවත් කිරීමට දෙයක් තිබෙනවා. මෙම කටින පින්කමේ සියලුම අවස්ථාවන් අපට පටිගත කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් විශේෂ අබතෙල් පහන් පූජාවේ සිට කටින පින්කම අවසන් වෙනතුරු සියලුම වීඩියෝ දර්ශන අප ළඟ තිබෙනවා. එම නිසා ඔබට මේ වැඩසටහන අතරතුරේදී එම වීඩියෝ දර්ශන නැරඹීමට හැකියි. එහෙමනම් අප මුලින්ම විශේෂ අබතෙල් පහන් පූජාවේ වීඩියෝ දර්ශන රූපරාමු නැරඹීම සඳහා යොමු වෙමු. අපිත් දුක් සයුරෙන් මිදෙන්නට පූජා වේවා පුරිස දේවා සිකුරු අපල මාකි ඉන්දුරු වේවා සෙනසුරු ඒරාසතක සීතතිලෝ ගුරු මුනි සිහි වෙන්නායි දීපාලෝකෙන් බුදුන් විතරාගි බුදු පිහිට ලැබෙන්නයි රාහු අපලයෙන් මා ගැලවෙන්නයි සඳ මඩලේ ඇති සිසිල දැල්වෙන පහමින් සිසිලාස දෙන්නයි නාලවක යකු දමනි කරලා ලොවට සෙත සැදු මංගලං දයාවෙනි නරවැද ඉඳ විදුර අසෝනේ ලොවක් සැනසු දන්නමාවෙනි දැක් නොසවා කරනි පිනිපා මගේ ලෝතුරු බුදු පියාණෙනි කෙලෙසුන් සතුරන් කෙරෙන් දුරු වී කෙලෙසුන් සුබුදු සමිඳුනේ සියලු පූජාවන් ලැබීමට සුදුසු වී
ලොව බැබළුනි පාවගලේ දෙයක් නරද සවාවදිමු අපට සෙත දෙන බෝරජුන් සඳුන් කල්කයේ මුසුපේ කොට බෝරජුන් නමදින් උදානින් සම්බුදු සමිඳුගෙන් පුද නැගු බෝරජුනේ බුදු සිං නරවැදෙන්ද විදුර අසෝනේ ලොවක් සැනසූ මහානිසංස සහිත විශේෂ අබතෙල් පහන් පූජාවේ අවසානයේ වෙතයි දැන් අප පැමිණ තිබෙන්නේ. මීළඟට සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් උතුම් වූ සධාතුක කරඬුව පෙරහරින් විහාරස්ථානයේ වෙත වැඩම කරවීමේ දර්ශන නැරඹීමට අප සූදානම්. අප එහෙමනම් එම දර්ශන නැරඹීම සඳහා යොමු වෙමු. සාධනාදයක් පවත්වමින් ආශිර්වාද කරමු. ඒ වගේම අද විශේෂයෙන් උතුම් පරිස්කාර පූජාව ඉෂ්ට කළ දැනට කොරියාවේ සේවයේ යෙදී සිටින තම ආදරණීය පුතාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සියලු දෙනාම සාධනාදයක් පවත්වන උතුම් පරිස්කාර පූජාව සිදු කරන අවස්ථාවේදී පරිස්කාර පූජාව ඉෂ්ට සිද්ධ කරනු ලැබුවේ දැනට කොරියාවේ සේවයේදී සිටින තම ආදරණීය පුතාට නිදුක් නිරෝගී චිරජීවනයේ යුක්තව රැකියාව කරගෙන යාමට තුරුණුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා තමන්ගේ ආදරණීය අම්මා ගමගේ තාත්තා ඒ.පී. රංජිත් කුලතිලක යන අය විසින් දායකත්වයෙන් දක්වා තිබෙනවා. හොඳයි. දැන් අපේ පූජාව අවසන් වුණා. අපේ දායක පින්වතුන් ඊගාවට අපේ පිරිත් දේශනාව සඳහා සූදානම් වෙන්න ඕන. පිරිතේ කරඬුව අපි වඩාමන්නේ අපේ බුදු පිළිම හදන ස්ථානය සිද්දෝ විස්කම්මැදුර අසලට යන්න ඕන. එතන ඉඳලා පෙරහැරකින් තමයි අපි අද කරඬුව මේ ලස්සන පිරිත් මණ්ඩප පිළිවෙත රැගෙන ඉන්නේ. ඒ නිසා යන්න බැරි අය මෙහි නවතින්න, අනිත් අය යන්න පුළුවන් අය කුඩයක් තියනවා නම් කුඩයක් රැගෙන සිද්දෝ විස්කම්මැදුර අසලට යන්න. 8:00 වෙනකොට එතනින් අපි පෙරහැර පිටත් වෙනවා. ඒ නිසා දැන් අපි බෝධි පූජා වැඩසටහන අවසන් කරලා අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා. තව තවත් මේ වගේ මෙවැනි බෝධි පූජා පිටක විශාල වශයෙන් අපේ දායක දායකාවන්ට කරන්න ඉඩසන් ලැබේවා කියලා, දීර්ඝ ආයු ලැබේවා කියලා ඉතින් අද දැන් අපි සූදානම් වෙන්න. දැන් අපි සූදානම් සිද්දෝ විස්කම්මැදුර අසලට ගිහිල්ලා අපි එතන ඉඳලා ධාතු කරඬුව වඩම්මගෙන පිරිත් පොත් වහන්සේ සමග ධාතු කරඬුව වඩම්මගෙන මෙම
සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒုတိယံ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ම්පි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ම්පි සංඝං මුනීනා පරිතං සංඝං ච සුපටිපදාය ගුණානුකේතං නිත්‍යං නමාමි මේ වන විට උතුම් වූ සධාතුක කරඬුව රැගත් පෙරහර විහාරස්ථානයේ වෙත රඟා වෙමින් තිබෙන්නේ. මේ අතරතුරේදී සර්වරාත්‍රික පරිත්‍යාන ධර්ම දේශනාව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන වැඩ කටයුතු සූදානම් වෙන ආකාරය නැරඹීම සඳහා අප යොමු වෙමු. උතුම් වූ සදාතුක කරඬුව රැගත් මේ දර්ශනීය පෙරහර මේ උතුම් වූ පිළිගමන පිළිවෙත තැන්පත් කිරීම පිළිවෙත් වැඩම කරනවා. උතුම් වූ සදාතුක කරඬුව
ඒ වගේම පිරිවානාපුත් වහන්සේ රැගත් දර්ශනීය පෙරහර අද බලවින්න විහාරස්ථානයේ සර්වාත්මික පරිත්‍රාණ ධර්ම දේශනාව වෙනුවෙන් මේ මොහොතේ සූදානම් වන අවස්ථාව බලවින්න සිටු ආයතනයේ සිට දර්ශනීය අලංකාර වූ පෙරහරකින් වැඩමවන්නට යෙදුණු ඒ සදාතුක කරඬුව ඒ වගේම පිරිවානාපුත් වහන්සේ රැගත් ඒ උතුම් වූ වස්තුන් මේ අවස්ථාවේදී දර්ශනීය වූ මේ පිරිත් මණ්ඩපය තුළ වඩා හිඳුවමින් අතිගෞරවනීය මහා සංඝරත්නය පෙරකර ගනිමින් අද රැයක් පුරාවට පවත්වන සර්වාත්මික පරිත්‍රාණ ධර්ම දේශනාව තව ස්වල්ප මොහොතකින් මේ ස්ථානයේදී ආරම්භ කරන්නටයි සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන්නේ. බලමින් විහාරස්ථානයේ 2024 වර්ෂයේ පවත්වන උතුම් වූ කටින චීවර පූජා මහෝත්සවයේ සමගාමීව අද සන්ධ්‍යා යාමේ උතුම් වූ අපතේ පහන් පූජාව අවසානයේ තව ස්වල්ප මොහොතකින් සර්වාත්මික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ ස්ථානයේදී ආරම්භ කරන්නයි සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන්නේ. බලවින්න විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවාර්හ රණේ නන්දසිරි මහින්පාණන් වහන්සේගේ පූර්ණ අනුශාසනා මැදියේ දායක සභාවේ ගරු සභාපතිතුමන් අනුර රුවන් කුමාර මැතිතුමන් ඒ වගේම ලේකම්තුමන් බණ්ඩාරගතුමන් ඇතුළු විරදරුවන් මඩුල්ල ප්‍රධාන සතර පෙරේ දායක දායිකාවන්ගේ අප්‍රතිහත දයමේ ඒ වගේම ඉතාම ධාර්මිකව උපයාසපයාගත්තා වූ ධනයේ අග්‍ර කොටස උතුම් වූ වාග්යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමින් අද බලවින්න විහාරස්ථානයේ ඉතාම ලස්සන සුන්දර ආකාරයෙන් මේ පරිසරය සංවර්ධනය කරමින් සියලු දෙනාගේ මෙත්සන් සනහදන සීලත සතුටක් ගෙනෙන දර්ශනීය කර්මය හෙට දහවල් මහා සංඝ දක්ෂිනාවෙන් අනුකූලව පින්වත් හැමදෙනාම සාදු නාදයක් පවත්වන්න. 2024 වර්ෂය තුල බලවින්න ගංගාරාම පුරාණ විහාරස්ථානයේ කටින චීවර පූජා පින්කම නිමිති කරගෙන මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනා පින්කමක් ඉෂ්ට සිද්ධ කරන්න. ඒ සඳහා අපේ ගෞරවනීය ආරාධනාවන් පිළි අරගෙන මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණු අවසරයි ගරු කටයුතු ගොඩකවැල මහින්ද මහා පිරිවෙන්පති එවැගේම සියම් මහා නිකායේ සබරගම් පළාතේ ද්විතීය අධිකරණ සංඝ නායක එවැගේම ගොඩකවැල ශාසන ආරක්ෂක බල මණ්ඩලෙහි ගරු ලේකාධිකාරී අවසරයි ගරු කටයුතු පූජ්‍යපාද
කොම්පිටියේ ශ්‍රී සුසීල නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම බෝගොඩ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පළවෙත විද්‍යාලයේ ධර්මාචාර්ය අවසරයි කරු කටයුතු අබරත්වල අමිතනන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ ඒ වගේම මැද්දගම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී ඒ වගේම පළවෙනි විද්‍යාලයේ ධර්මාචාර්ය අවසරයි කරු කටයුතු තිබුල්වල විපස්සී ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේගේ ඒ වගේම මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණු පින්නකන්ද සඳරැස් විහෙර විහාරස්ථානයේ විහාරාදී වාසීව වස්වසා වැඩ වාසය කරන කොසටියේ සෝමානන්ද හාමුදුරුවන් වහන්සේ එවැගේම කොස්නාතොට ධම්රජ පිරිවෙනෙහි ආචාර්ය අවසරයි කරු කටයුතු දිබුල්වල විපස්සී ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ එවැගේම නියංගම පුරාණ විහාරයේ විහාරාධිපති එවැගේම බලන්ගොඩ ධර්මානන්ද පිරිවෙනෙහි පරිවෙනාධිපති අවසරයි කරු කටයුතු පුත්කන්දේ සීල ධම්ම ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ එවැගේම කොස්නාතොට පිරිවෙන් විහාරස්ථානයේ විහාරවාසී කලල්වැලේ සෝමාලංකාර හාමුදුරුවන් වහන්සේ එවැගේම බේරහැර යෝගාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිවාසී බේරහැර ඥානවාසී හාමුදුරුවන් වහන්සේ එවැගේම කොස්නාතොට පිරිවෙන් විහාරස්ථානයේ බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. हमारे नाम साधुकार देव नमस्कार ज्ञान मानसिक समाधान दी बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि
හොඳයි සාදු කියලා පිරිදේශනාව සඳහා චාරිත්‍රානුකූලව ආරාධනා කිරීමට මේ ගාථාව කවුරුත් එක්ක කියන්න. විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය පරිත්තං රූත මංගලං විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ භය විනාශාය පරිත්තං රූත මංගලං විපත්ති පටිභාය. රාත්‍රිය පහන් වන තුරු පැවති පරිත්‍යාන ධර්මදේශනයෙන් අනතුරුව පසුදා උදෑසන දර්ශනයි දැන් ඔබට මේ දැක ගැනීමට හැකියාව තිබෙන්නේ. අපට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා එදිනට යෙදී තිබෙන වතාවත් සඳහා සියලුම දෙනා ඊටමත් විහුසුලුව වැඩ කටයුතු කරන ආකාරය. අපට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා එදිනට යෙදී තිබෙන වතාවත් සඳහා සියලුම දෙනා ඊටමත් විහුසුලුව වැඩ කටයුතු කරන ආකාරය. ඒ වගේම මේ වැඩ කටයුතු අතරතුර තවත් විශේෂ දෙයක් විහාරස්ථානය තුල සිදු වෙනවා. ඒ ඊටමත් විශේෂ දෙයක්. ඒ තමයි කටින චීවරය මැසීම. දැන් අපි එහෙමනම් එම දර්ශන ආරම්භීම සඳහා යොමු වෙමු.
අනේ මුදල් පරිවාර අපි යෝජනා කරා අපි ස්වාමීන් වහන්සේ ගැටුව එකතු වෙලා අපි සාකච්ඡාවක් කළා මේ පූජාවන් අපි සතියන්ත පූජාව සෙනසුරාදා දුන්නා බෝධි පූජා වැඩසටහන මේ බෝධි පූජා වැඩසටහනේ අපි සල්පිලක් ආරම්භ කරා. ඒ සල්පිල ආරම්භ කරේ අපි දන්නවා මේකට ඇස්ටිමේට් වලට මුදලක් මම කලින් ලක්ෂ 8 මාර්ග මුදලක් ඇස්ටිමේට් ගන්න කළා තිබුණා. නමුත් අපිට ලැබුණේ 5,65,000ක මුදල. ඒ නිසා මම තීරණය කරා මෙන්න මේ වගේ සල්පිලක් තීරණය කරන්න ඕනේ කියලා. මෙන්න මේ සල්පිලෙන් අපිට ලැබිලා තියෙනවා 2,60,210ක්. ඔබ නොහිතූ මුදලක් ලැබිලා තියෙනවා මේ සල්පිලෙන්. 2,60,210ක මුදලක් ලැබිලා තියෙනවා. මෙන්න මේවා අපි සියලුම දේ කරේ අයනකොට සියලු කටයුතු අවසන් වෙන්න ඕන. ඊගාට මගේ අපේ නායක සභාවේ භාණ්ඩාගාරිකතුමාට අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔහුට සෑහෙන උදව්වක් කරපු දේ. ඒගොල්ලෝගේ නම් සඳහන් කළ යුතු වෙනවා. ඔහුටත් මම අවස්ථාව ලබා දෙන්න හොඳ මම ඉතා වේගෙන් මෙන්න මේ ටික කියාගෙන යනවා. ඊළඟට සඳහන් කරන්න. ඉතින් ඒගොල්ලෝ මම සඳහන් කරේ අපට නම් ඕනේ බිල් ඕනේ කියන එක. නමුත් මම ඔහුගේ නම අහගෙන සඳහන් කරලා ඔබ දුරිපු එකම රුපියලක් අපතේ නොයන විදිහට මම මේ කටයුත්ත මේ ආකාර සංවිධානාත්මකව කරා. ඔබේ රුපියලක්වත් අපතේ නොයන විදිහට මම කටයුතු කළා. මම කියලා මම තනියම කිව්වේ මම තමයි මුදල් ගනුදෙනු කරේ. ඒ නිසා මම කියලා මේ මම අනුවන්ත කරේ මම කියන එක මම ඒ දේ කරේ ඔබගේ මුදල් අපතේ නොවන ආකාරයට මම මුදල් මෙහෙවපු හින්දා තමයි මම කියලා කිව්වේ. හරි. ඔව් මම කියගෙන යනවා තව තියෙනවා ඉතින් අපිට ගොඩාක් මේ සඳහන් කරන්න. ඊගාවට අපේ මේ කටින ජීවනය තැම්පත් කළ ස්ථාන කීපයක් තිබුණා. දඹවින්න මොරගහදුර වල්කඩුගාත ජය වෙනවත් මෙන්න මේවයි. ඒගොල්ලෝ ලස්සනට මේ කටින පූජාව තැම්පත් කරන ස්ථාන හදලා මේ විදිහට ලස්සනට සකස් කරලා අපිට දුන්නා. අපිට බොහොම ස්තුතියි මේ ලස්සනට අපිට කරගන්න අවස්ථාව ලබා දුන්නා. ඊගාවට මේක ශනිකව අපි පොඩිවැල් ටිකක් මේ අපි කතා වුණා මේ වාහනේ ගැවුවට මේ පොඩ යටිවැද්දට අපිට කර්ටන් එකක් දාන්න බෑ. නමුත් අපි පොඩිවැල් ටිකක් එල්ලුවා සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම නිවාසයේ මහත්මයාගේ පවුලේ සියලුම සහෝදරයන් මෙන්න මෙයාගේ සතරපේරුවේ අපේ තරුණ ගැල හිටියා අපිත් එක්ක එකතු වෙලා වඩුවා සෝනේලා මේසල් වාසුනේලා පොටියාදෙන අපේ පොඩි දර්බරය මම හිතන්නේ එතෙන්දී අපේ අර බොරගහතුලින් අපේ තරුණ ගැලක් ආවා. ඊළඟ දඹවින්නේ තරුණ ගැලක් ආවා අපේ නිලමේ මල්ලි සමග. ඊළඟ මේ පැත්තෙන් ආවා දිමුතු මල්ලි සමග කණ්ඩායමක් ආවා. මේගොල්ලෝ අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා මේ කටයුත්ත ඉස්සෙල්ලකව අවසන් කරන්න. ඊගාවට ප්‍රෝපේට් මල්ලි කියලා කිව්වහම අපිට ප්‍රෝපේට් දෙකක් ලබා දුන්නා. ඔව් පල්ලෙහා බැංකු මහත්තයා කියලා මම සඳහන් කරේ එතුමාගේ නම සඳහන් පහළ රසිකාන්තයකට පොඩ්ඩ සමක මහත්තයා නිරුත් තවම අපේ ඉන්නවා බැංකු මහත්තයා කියලා ලීටර් 4ක් ප්‍රෝපේට් මේ මෙතනින් බලවෙන්නේ පන්සල අසලින් යනකොට මම ගියා මහත්තයා ඔහොම අහකවලාගෙන යන්න එපා එන්නකො පොඩි වැඩක් තියෙනවා පෙන්නන්න කියලා. එහෙම කතා කරලා යද්දී මොකක්ද කරන්න ඕනේ කියලා ඔය. ඇත්තට මම ප්‍රෝපේට් ලීටර් 4ක් පුළුවන් නම් අරන් දෙන්න. දැන් අපි බුද්ධ පූජාව සියලු දේ සූදානම් කරලා අවසන් කරලා කියලා මම හිතනවා. මම ජයරත්නයට ආරාධනා කරනවා බුද්ධ පූජාව ඔබේ ඉස්සමත තබා බුද්ධ පූජා කටයුත්ත ආරම්භ කරන්න. හරි දැන් මේ අපිට අතන බුද්ධ පූජා කීපයක් තියෙනවා. හරි එතකොට අපි මෙතන චෛත්‍යයේ තියෙන විහාරය, ඊගාට පරණ විහාරය, බෝධිමනුව මෙන්න මේ ස්ථාන තුනටම ඔබ බුදු පූජා තැන්පත් කරන්න ඕන. ඒ නිසා එතෙන්ට අවශ්‍ය අතන මුතුගුඩ අල්ලන්න 3-4 දිනක් අවශ්‍යයි කියලා මම සඳහන් කරා. ඔබ යන්න එතෙන්ට ගිහිල්ලා මුතුගුඩ රැගෙන ඔබ යන්න.
විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ මේ විශේෂ නිවේදනය දැන් අපේ ස්වාමීන් වහන්සේලා පදලයා සිට මෙම ශාලාව පූජාව අපි තියෙනවා කප්ප පූජාව සඳහා ඒ පූජා තිරය රැගෙන පල්ලයට අත ගන්න ගියානේ එයා උඩාට රැගෙන පිරිමි 42 දෙනෙක් අපිට යන්න අපේ පල්ලයට මුතුකුඩ අල්ලන්න අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා වඩා බාන ඊට අමතරව මෙතන කකුළු පාදවල දාන්න එක්කෙනෙක් තියෙන එක්කෙනෙක් දුන්න බුද්ධානුභාවීන සිත්නෙත් පහන්වී මෙත්මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්නෙත් පහන්වී මෙත්මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි තණ්හා උපාදාන පරිදේව වියකි අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ හඬවාරු අන්දල් මංගල්‍ය ප්‍රීති එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්නෙත් පහන්වී මෙත්මල් පිපීලා නිරෝධදීපං සම්බුද්ධං පූජයාමි තමෝදං ගන්ධ සම්බාර යුත්තේන දූපේනං සුගන්ධිනා බුද්ධානුභාවීන සිත්නෙත් පහන්වී මෙත්මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්නෙත් පහන්වී මෙත්මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි
පන්නෝ භගවතෝ සාවක සංඝෝ අනුතරං පුඤ්ඤං ලෝකස්සාති නැවත වතාවක් සාදු නාදයක් පවත්වන්න. අද දවසේ බලවින්න ගංගාරාම පුරාණ විහාරස්ථානයේ කටින චීවර පූජා පින්කම 2024 වර්ෂයට මේ වසර තුල අද දිනේ ඉෂ්ටසිත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊ රාත්‍රී කාලෙහි සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනා පින්කමත් ඉෂ්ටසිත කරලා ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරන් තියෙනවා. ඉතින් මේ මොහොතේ බොහෝම ගෞරවයෙන් යුක්තව මුලින්ම ගාතක දිගෑරක ඔක්කොම අල්ලලා මාත් හොඳයි සාදු කියලා නමස්කාරය කියන්නේ බුද්ධං කරණං ගච්ඡාමි ධම්මං කරණං ගච්ඡාමි සංඝං කරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං කරණං ගච්ඡාමි Dutiyampi dhammang karanang Tatiyampi buddhang karanang gacchami Taveramani sikkhapadam pamadiyami Kamesu miccācara veramani sikkhapadam pamadiyami Mupāvāda veramani sikkhapadam imang kathina jīvarang Nippo sanghattadema
ඉමං කඨින ජීවරං ඒකෝ සංඝප්පදේම ඉමං කඨින ජීවරං සාට පරිකාරං සපරිකාරං ඉමං භික්ඛං භික්ඛු සංඝප්පදේම පාමාණින් අපුල්ල පූජා කරන්නේ කොහොම දික්කතර අල්ලගෙන කට්ටියක් ඇවිල්ලා පූජා කරනවා දික්කතර අල්ලගෙන අයිය ගුවන් යන්න අරගෙන ඕනම ආඳුරුන්ට පිළිගන්නවා පාග්ගල පිළිගන්නවා පාරිය ඉක්කිතං බද්ධිතං තුයං ගිප්පමේව වනිජ්ජතු සබ්බේ පුරෙන්තු දිත්තං චන්දෝ වන්නරදීයකා පදේවදේකා ප්‍රථම කොට බුද්ධ පූජාව පවත්වාන දුරුව කඩින ජීවරයන් සහිත තනරතු මහා දානයන් පූජා කිරීමෙන් ලබන ලද්දා වූ කියන කුසලාදී නන්ද ධර්මයන් ප්‍රථම කොට ලෝක සාසන සංරක්ෂණය කරන්නා වූ මහේන්ද්‍ර කමලාසන පීතාම්බරාදී වූ සමන්ත දිව්‍ය රාජ සමෝයා විදින් පින් කටුරවතෙන් අනුමෝදන් වූවත්වා ප්‍රථම පුණ්‍යානුමෝදනාවෙන් සන්තෝෂ භාවයෙන් පැමිණියා වූ දෙවියන්ගේ දේවතානුභාවයෙන් හා බුද්ධාදී රත්න ගුණානුභාවයෙන් හේතුවන්නා වූ සකලන්තරාය සර්වෝපද්‍රවයන් හිරුදුඩු ගණදුරු මෙයින් විහෙත විද්වංසනය කෙරෙත්වා මේ සෑම දෙනාමත් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාම නරකාදී වූ සතරපායෝත්පත්ති දුක්ඛයකට දියම්ම කාලයක වන්න පැමිණ මේ දිනෙත් ලෝකට අවසරයි කරු එළදෙරණ ජන ජයතු ජය මංගලානි
ජය මංගලානි එළදෙරණ ජන ජයතු ජය මංගලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුනාතු මේ වන්දේ සංඝෝ ඉදං වංගස්ස කඨින ජීවරං උපන්නං ඉමං කඨින ජීවරං නන්ද විරිද්ද වික්ඛුනෝ දදෙය්‍ය කඨිනං අත්තරිතුං ඒසායති තුනාතු මේ භන්දේ සංඝෝ ඉදං වංගස්ස කඨින ජීවරං උපන්නං යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කඨින ජීවරං නන්ද දිරිස්ස වික්ඛුනෝ දේති කඨිනං අත්තරිතුං යක්ඛායම්මතෝ ඉමස්ස කඨින ජීවරස්ස නන්ද දිරිස්ස වික්ඛුනෝ දානං කඨිනං අත්තරිතුං සෝතුන්නස්ස යක්ඛමක්ඛමති කඨින ජීවරං නන්ද දිරිස්ස වික්ඛුනෝ කඨිනං අත්තරිතුං කමති සංඝස්ස කම්මාතුන්නේ ඒව මේ සංඛාරයාමි වැඩම කරන්ට යෙදුණු නායක හමුදුවන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මේ කටින පින්කම සඳහා වැඩම කරන්ට යෙදුණු කරුකටයුතු නායක හමුදුවන් වහන්සේලාට බොහෝමත්ම පුණ්‍යානුමෝදනාවන් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මව ශාසනයට දායාද කරන්ට යෙදුණු අවසරයි කරුකටයුතු ලොකු හමුදුවන් වහන්සේට ඒ වගේම විහාරගණී අපවත් වීවදාරන්ට යෙදුණු නායක හමුදුවන් වහන්සේලා ඇතුළු විහාර ගණී අපවත් වී වදාරන්ට යෙදුණු සියලු මහා සංඝ රත්නයටත් සතර පෙරුවේ දායකකාරකාදී හැමදෙනා නමින් මිය පරලොව ඥාතීන්ටත් මේ පින්කම ඉෂ්ට සිද්ධ කරගන්න කටින පින්කමේ වස් ආරාධනාවන් ඉෂ්ට සිද්ධ කරන්ට යෙදුණු සතර පෙරුවේ දායකකාරකාදී හැමදෙනාටම ඒ වගේම මේ පින්කමට නන්නයිරින් උදව් උපකාර කරන්ට යෙදුණු සහ සම්බන්ධ වෙන්න යෙදුණු හැමදෙනාටම ඒ වගේම මේ පින්කමට නොයෙක් අයුරු උදව් උපකාර කරන්ට යෙදුණු හැමදෙනාටම මේ පින්කමේ ආනිසංස හේතු වාසනා වීම තුළින් ආයුරාරෝග්‍ය සබ සම්පatti නිසා ඒ වගේම පැතූ යම් බෝධියකින් නිර්වාණාව සම්පත්තිය පිණිසම මේ කටින ජීවර පූජා පින්කමේ ආනිසංස හැමදෙනාටම හේතු වාසනා වේවා.
මේ වෙන විට කටින පින්කමේ සියලුම වැඩ කටයුතු අවසන් වී තිබෙන්නේ. සියලුම වතාවත් සිදු කර තිබෙන්නේ. එහෙමනම් අප වැඩසටහනෙන් සමුගන්නයි මේ සූදානම. ඔබ සියලු දෙනාට ප්‍රීතිමත් අනාගතයක්, සුවබර අනාගතයක් ලැබේවා. යහපත් දිවියකට මංපෙත් විවර වේවා කියන බලාපොරොත්තුවෙන් අදට අප වැඩසටහනෙන් සමුගන්නවා. ආයුබෝවන්.